Hi traders, අපි බලමු අද කොහොමද මේ Asian range sweep model එක play කරන්න කියලා. මේකේ alchemist model එක. මේකේ mainly use වෙන්නේ MSNR plus ICD දෙකම use වෙනවා. ඒ තමයි alchemist කියන්නේ. අපි මේ ඒත් එක මතක් කරගන්න මේකේ තමයි මගේ first YouTube video එක. මේකේ ගොඩක් මෙයාගේ models ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයගොල්ලෝගේ request වලටත් අනුව so මේක sub කරලා තියාගන්න. හරි අපි යමු. එහෙනම් මේකේ rules ටික මොනවද කියලා බලන්න. මේකේ mainly rules අපිට පහක් තියෙනවා. rules විදිහට ගමු මේක. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ Asian range එකේ high එකයි low එකයි mark කරගන්න. mark කරගෙන ඊට පස්සේ අපි London kill zone එක වෙනකන් ඉඳලා ඒ kill zone එකේදී Asian high එක හරි Asian low එක හරි sweep කරගන්නකන් ඉන්න. ඊට පස්සේ third roll එක විදිහට අපි බලන්නේ හොඳ rejection එකක් බලනවා MSNR key level එකකින්. MSNR key level කියන්නේ මොනවද කියලා මම දැන් ඊළඟට කතා කරන්න. rejection එකක් බලනවා. මෙන්න මේ rejection එක වෙන්න ඕන අනිවාර්යයෙන්ම kill zone එකේදී නැත්තම් kill zone එකෙන් පස්සේ වෙලාවක ඊට කලින් Frankfurt එකේදී වුණා කියලා අපි entries වලට enter වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි 1 minute එකට shift වෙලා 1 minute එකේ BOS එකක් දෙනකන් ඉඳලා එන්නේ BOS එක දීපු leg එකේ FVG එක නැත්තම් break block order block CISD entry නැත්තම් MSNR key level එකකින් අපි enter වෙනවා. හරි අපි බැලුවොත් එහෙම දැන් මෙන්න මේ MSNR key level කියන්නේ මොනවද කියලා මම හිතන්නේ ඔයගොල්ලෝ ඒක දන්නවා ඇති. MSNR mainly අපි key levels කියලා ගන්නෙ support resistance RBS resistance becomes support නැත්නම් SBR support becomes resistance open close levels සහ QM මෙන්න මේ හය තමයි අපි mainly MSNR key levels විදියට ගන්න. මේ හය ඔයගොල්ලන්ට මේ හය ගැන idea එකක් නැත්නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම මේ හයත් explanation එකකින් video එකකින් අරන් එන්න. අපි අද බලමු මෙන්න මේ rules ටික use කරලා කොහොමද මේ entry setup එක අපි build කරලා හොඳ win rate එකක් තියාගන්නේ කියලා. හරි අපි මුලින්ම chart example එකකට යන්න කලින් මෙන්න මේ diagram එකෙන් බලමු කොහොමද මේ entry එක අපි play කරන්න කියලා. ඔවුන්ට එතකොට හොඳ idea එකක් ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ Asian range එක ඔයගොල්ලෝ දන්නවා 4:30 ඉඳන් 9:30 වෙනකන් තමයි play වෙන්නේ මේ දවස්වල. කියන්නේ මේ දැන් යන්නේ daylight savings. ඒ කියන්නේ එතකොට පැයක් ඉස්සරහට එනවා Asian range එක. එතකොට 4:30 ඉඳන් 9:30 වෙනකන් තමයි දැන්ට Asian range එක play වෙන්නේ. අපි Asian range එක play වුණාට පස්සේ මෙන්න මේ Frankfurt zone එකේ අපි මුකුත් කරන්න යන්නේ නැහැ. ගොඩක් වෙලාවට sweep එක දෙන්නේ London kill zone නැත්තම් ඊට පස්සේ London kill zone එකේ මෙන්න මේ විදිහට Asian high එක sweep එකක් දුන්නට පස්සේ අපි 1 minute එකට shift වෙනවා. මෙන්න මේ රතු පාටින් මම box කරලා තියෙන්නේ මේ scenario එක අනිවාර්යෙන් වෙන්න ඕනේ 1 minute time frame එක ඇතුළේ. ඊට පස්සේ අපි 1 minute මෙන්න මේ high එක ගත්තට පස්සේ අපි 1 minute එකට shift වෙනවා. shift වෙලා අපි ඉන්න හොඳ MSNR level එකකින් අපිට rejection එකක් දෙනකම්. මෙන්න මේ rejection එක දුන්නට පස්සේ අපි බලන්න ඕනේ 1 minute එකේ අපිට BOS එකක් මෙන්න මෙතන දීලා දිනවා වගේ BOS එකක් දෙනවද කියලා. මෙහෙම BOS එකක් දුන්නට පස්සේ අපිට මෙන්න මේ ඒ BOS එක දීපු leg එකේ FVG එකකින් enter වෙන්න පුළුවන්. නැත්තම් මෙතන තියෙන break block එකෙන් enter වෙන්න පුළුවන්. නැත්තම් මේ leg එකේ තියෙන OB එකකින් enter වෙන්න පුළුවන්. CISD enter වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ඒ වලින් enter වෙන්න පුළුවන්. අපි chart examples වලින් ඒක බලමු. so අපි මෙතනින් enter වුණා කියලා හිතන්න. මෙතන අපිට SL එක මෙතනින් තියාගන්න පුළුවන්. ඒත් එකම 1 to 2 minimum අපිට target එකට යන්න පුළුවන්. අපි win rate එක ගැන පස්සේ කතා කරමු. මේ 1 to 2 1 to 5 කොහොමද වෙන්නේ කියලා අපි chart example වලට ගියාට පස්සේ ඒ ටික කතා කරමු. හරි. එතකොට මෙතන ඔයගොල්ලන්ට මේකේ SS එකක් ගහගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට හොඳ idea එකක් ගන්න පුළුවන්. මෙතනත් මේකත් SS එකක් ගහගෙන තියාගන්න. එතකොට entry වල ගද්දී ඔයගොල්ලන්ට මේක ටික් කරලා entries වලට enter වෙන්න පුළුවන්. හරි boys අපි එහෙනම් බලමු chart examples ටික කොහොමද මෙන්න මේ entry model එක හරියටම play ගන්න කියලා. අපි මුලින්ම Asian range එක mark කරගමු 430 to
9:30 ඊට පස්සේ අපි ඒසියන් හයි එක සහ ඒසියන් ලෝ එක මාක් කරගන්න ඕනේ. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඒසියන් හයි එක. මෙතන තියෙනවා ඒසියන් ලෝ එක. හරි. අපි බලමු ෆ්‍රැන්ක්ෆර්ට් zone එකට. ෆ්‍රැන්ක්ෆර්ට් zone එක මෙතනින් sorry kill zone එක මෙතනින් තමයි start වෙන්නේ 11:30. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඒසියන් හයි එක අපේ ස්විප් කරා. අපි බලමු අපිට key level එකකින් rejection එකක් තියෙනවද කියලා. මෙතන key level එකක් තියෙනවා resistance level එකක්. ඔව් අපිට rejection එකකුත් තියෙනවා. අපිට දැන් 1 minute එකට shift වෙලා. හරි අපිට හොඳ rejection එකක් තියෙනවා. අපි දැන් 1 minute එකට shift වුණා. අපි බලමු 1 minute එකේ අපිට BOS එකක් මොන වගේද දෙන්නේ කියලා. හරි අපිට මෙතන ලස්සන BOS එකක් දීලා තියෙනවා. මෙතන fair value gap එකක් හදලා තියෙනවා. එතකොට මෙතන break block එකක් තියෙනවා. මෙතන out block එකක් තියෙනවා. හරි මෙතන volatility එක ගොඩක් වැඩි හින්දා අපි මුලින්ම ගන්න තියෙන entry point එකෙන් තමයි entry එකට enter වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මෙන්න මේ order block එක. මෙන්න මේ order block එක. නැත්තම් මෙතන තියෙන SBR level එක. මම usually MSNR වලින් තමයි enter වෙන්නේ market එකට. එතකොට අපි බලමු මේ කොහොමද play වෙන්නේ කියලා. මෙතන SBR level එකෙන් enter වුණාම අපිට 1 to 5 කියන්න පුළුවන් precise entries. අපි බලමු කොහොමද මේක play වෙන්නේ කියලා. හරි. අපිට මෙතනින් අපේ SBR එකේ tap වුණා. 1 to 2 මෙන්න මේ liquidity point එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට B කරන්න පුළුවන් මෙන්න මේ trade එක. හරි. ඔයගොල්ලන්ට පේනවා ලස්සනට 1 to 5 ගියා. හැබැයි මේක මෙතනදී අපි B කරොත් එහෙම මේක B hit වෙන trade එකක් වෙනවා. ඒත් අවුලක් නැහැ. ඔයගොල්ලන්ට passes ගන්න පුළුවන්. 1 to 3 වලින් 1 to 4 වලින් passes ගන්න පුළුවන්. ලස්සන trade එකක්. හරි අපි තවත් entry එකක් බලමු කොහොමද මේක play වෙන්නේ කියලා. හරි අපි එහෙනම් මේ example එකත් බලමු. මෙතන Asian range එක mark කරලා තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. හරි Asian low එක sweep කරා. හැබැයි මම කිව්ව ඔයගොල්ලන්ට rules අපිට kill zone එකට එනකම් මෙන්න මේ sweep එක වුණා කියලා අපිට entry එකකට enter වෙන්න බෑ. අපි kill zone එක පහු වෙනකම් හෝ kill zone එක ඇතුළට එනකම් ඉන්න ඕනේ. හරි අපි බලමු දැන් මොකද market එක කරන්නේ කියලා. හරි Asian high එක sweep කරා. අපි බලමු අපිට rejection එකක් තියෙනවද කියලා. අපිට මෙතන level එකක් තියෙනවා. SBR level එකක් තියෙනවා මෙතන. මෙන්න මේ level එක අපිට ගන්න පුළුවන්. මෙතනින් reject වුණා කියලා market එක අපිට ගන්න පුළුවන්. මොකද මෙන්න මේ full candle එක අපිට ගන්න වෙනවා මෙතනදී. මේ tap නැති වුණාට අපිට මේ OB එක ගන්න පුළුවන් rejection එකක් විදියට මේ OB එකෙන් reject වුණා කියලා. හරි. එතකොට මෙතන අපිට rejection එකක් තියෙනවා. අපි 1 minute එකට shift වෙමු. හරි අපිට rejection එකක් තියෙනවා. අපි බලමු 1 minute එකේ මෙතන ලස්සන fractal break එකක් අපිට දීලා තියෙනවා. ඒත් එක්කම මෙතන FVG එකක් හදලා තියෙනවා liquidity void එකක් එක්ක. හරි අපි එතකොට මෙතනින් enter වෙද්දි මෙන්න මේ ඔයගොල්ලන්ට බැලුවොත් එහෙනම් මෙතන ලොකු momentum එකක් තියෙනවා පේනවා. මෙන්න මේ 1 minute candles වලින් pip 100ක් 120ක් ගිහින් තියෙනවා. එතකොට අපි ටක් ගාලා market එකට enter වෙන්න බලන්න ඕනේ ළඟම තියෙන key level එකෙන්. අපිට ළඟම මෙතන තියෙනවා fresh SBR level එකක්. so අපි එන්නේ SBR එකකින් enter වුණොත් එහෙම market එකට 1 to 5 එකක් 20 pips SL 100 pip target එකක් තියලා enter වෙමු market එකට. ලස්සනට 1 to 5 entry එකක්. මේවා easy trades ඇත්තටම 100 pip move එකක්. කිසි වෙලාවක් යන්නේ නැහැ මේවට. බැලුවොත් එහෙනම් මේක scalp entry එකක්. ගිහලා තියෙන 9 minutes විතරයි. මෙන්න මේ 1 to 5 එක catch කරගන්න ඔයගොල්ලන්ට ලන්ඩන් එකේ. so මේ මොඩල් එක මෙහෙමයි අපි මාකට් එකේ ප්ලේ ගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. ඔයගොල්ලෝ අතන තියෙන අපේ key rules ටික SS එකක් ගහගෙන අනිවාර්යෙන් ඒ ටික practice ගන්න, back test ගන්න. මම මේ back testing data ගොඩක් ඇතුළුව තමයි මේ review එක ඔයගොල්ලන්ට ගෙනාවේ. මේ
මොඩල් එකේ. සෝ එතකොට අපි win rate එක ගැන කතා කරොත් එහෙනම් මේකේ ඔයගොල්ලෝ 1 to 2 ගැහුවොත් 1 to 2 RR ගැහුවොත් 80 plus win rate එකක් තියාගන්න පුළුවන් අනිවාර්යෙන්. මම data දළුවා මේ කියන්නේ 1 to 5 ගැහුවොත් එහෙම 60% win rate එක ඔයගොල්ලන්ට තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක බෑක් ටෙස්ට් කරලා බලන්න. මම කියනවාට කෙලින්ම ගිහිල්ලා මාකට් එකේ try කරන්න එපා මේක. ඔයගොල්ලෝ ගිහිල්ලා බෑක් ටෙස්ට් කරලා යූස් කරලා බලන්න. යූස් කරලා කමෙන්ට් එකකුත් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට ඕනේ මොනවා හරි මොඩල්ස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවා ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්නම්.